හලෝ කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් ඔන්න අදත් ඔයගොල්ලන්ට අලුත් වීඩියෝයක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකදී අද කතා කරන්නේ අලුත්ම අලුත් ප්‍රොජෙක්ට් එකක් ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Upbit කියලා එක්ස්චේන්ජ් එකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන CoinMarketCap site එකට ආවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක්ස්චේන්ජ් යටතේ මෙන්න මේ විදිහට තියෙනවා. ඉස්සෙල්ලාම Binance එක, ඊට පස්සේ Bybit, Coin base exchange එක, ඒ වගේම හතරවෙනියට තියෙනවා Upbit exchange එක. ඉතින් ඒකේ හරහා යන ප්‍රොජෙක්ට් එකක් තමයි මෙන්න මේ Giva කියන ප්‍රොජෙක්ට් එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ Giva කියන ප්‍රොජෙක්ට් එක මෙතන දාලා තියෙනවා වෙබ්සයිට් වල Upbit introduced to Giva as an Ethereum layer 2 lower cost and speed up transaction කියලා. එතකොට layer 2 ප්‍රොජෙක්ට් එකක් මේක Giva කියන්නේ. හැබැයි number 4 exchange එකකින් support කරන ප්‍රොජෙක්ට් එකක්. ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන්. මේකේ විස්තර මේ විදිහට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේවා හොයලා කියවලා බලන්න. එතකොට තව මේ තියෙන CoinMarketCap site එකේ දාලා තියෙන news එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දවස් 4කට කලින් දාලා තියෙන්නේ. ඉතින් Upbit එකෙන් තමයි support කරන්නේ. ඔයගොල්ලන්ට මේ විදිහට මේකේ විස්තර කියවලා බලන්න පුළුවන්. හරි මේකේ තව විස්තර තියෙනවා. ඔයගොල්ලන්ට සර්ච් කරලා මේක කියවලා බලන්න පුළුවන්. ඒ වගේම මේක coin telegraph එකෙනුත් මේක news එකක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. එයාලගේ Twitter channel එකේ මේක දාලා තියෙනවා. හරි. ඉතින් ඔයගොල්ලන්ට ඒවත් මේ විදිහට බලන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක කොරියන් exchange එකක් Upbit කියන්නේ. එතකොට එයාලා තමයි මේක introduce කරන්නේ Ethereum layer 2 එකක් විදිහට Giva කියන එක. එතකොට මේකේ දාලා තියෙනවා blockchain built on OP stack featuring 1 second block time. එතකොට ගොඩම අඩු time එකකින් මේ block එකක් create වෙනවා. ඔයගොල්ලන්ට මේ network එකේදී. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඔයගොල්ලන්ට මේකට join වෙන්න කොහොමද කියලා අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා අපේ Telegram channel එකේ post එකක්. මෙන්න මේ විදිහට. මෙන්න මේ post එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අදාළ link ඔක්කොම මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේක හරහා තමයි ඔයගොල්ලන්ට join වෙන්න තියෙන්නේ. එතකොට දැනට මම හොයාගත්ත post එකක් තමයි මම මේ දාලා තියෙන්නේ. $1,143ක fund එකක් තියෙනවා කියලා. හරියටම මේක confirm නෑ. හැබැයි හොයාගත්ත post එකක් අනුව තමයි මම මේක දැම්මේ. ඉතින් මේක මේ විදිහට තියෙන්න පුළුවන් chance එකක් තියෙනවා. මොකද number 4 ඉන්න exchange එකකින් support කරන හින්දා. හරි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම මෙන්න මෙතන first කියන link එකට යන්න. first link එකෙන් ඔයගොල්ලෝ ආවට පස්සේ මෙන්න මේ විදිහට website එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ website එක දන්නවත් ඇති. එතකොට මේ website එකේ තමයි ඔයගොල්ලන්ට මේ Giva Sepolia first කරගන්න තියෙන්නේ. මේක නිකන් mining කරගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට address එක දාලා මෙතන tick mark එක දාලා start mining දෙන්න තියෙන්නේ. මම මේ විදිහට address එක මේ විදිහට copy කරලා මෙතනින් දා ගන්නවා. දාලා ඊට පස්සේ මෙතන I am not robot කියන එක click කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන start mining කියන එක click කරගන්නවා. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන Sepolia mining වෙනවා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් minimum claim එක තියෙන්නේ 0.2 එකෙන් තමයි මේකේ minimum ඔයගොල්ලන්ට claim කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මෙතන 0.2 එකක් වුණ ගමන් ඔයගොල්ලන්ට claim කරගන්න පුළුවන්. ඒ වගේම maximum 0.2 පහෙන් ඔයගොල්ලන්ට claim කරගන්න තියෙන්නේ. ඔයගොල්ලන් දැන් බලා ගන්න පුළුවන් කෙලින්ම 0.4ක් ආවා මගේ. දැන් මට ඕන නම් මේක claim කරගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට එතන 0.5 ඉක්මවපු ගමන් ඔයගොල්ලන්ට පැන්න ගමන් 0.25 පැන්න ගමන් ඔයගොල්ලන්ට මේක ඔටෝම ස්ටොප් වෙනවා. ස්ටොප් වෙලා ඔයගොල්ලන්ට මේක ක්ලේම් කරගන්න එනවා. හරි ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට ක්ලේම් කරගන්න පුළුවන්. හරි මීට කලින් ඔයගොල්ලෝ දාලා තියෙනවා මෙන්න මෙතන ඔයගොල්ලන්ට මෙන්න මෙතන explorer link එක අන්න එකෙන් යන්න. ඒකෙන් ආවට පස්සේ ඔයගොල්ලන්ට explorer එක බලා ගන්න පුළුවන් මේකේ. මෙන්න මේ විදිහට explorer එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකේ explorer එකට එන්න. ඇවිල්ලා මෙතන ඔයගොල්ලන්ගේ wallet එක මෙතනින් connect කරගන්න. මේ විදිහට කලින් connect කරගත්ත wallet එක select කරලා මෙතනින් connect කරගන්න. connect කරගද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ network එක ඔයගොල්ලන්ට add කරගන්න එනවා. මේක app එක දීලා මෙතනින් add කරගන්න. හරි මෙන්න මේ විදිහට ඒක add කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ wallet එකේ මේක Giva Sepolia එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙනවා. දැන් ඔයගොල්ලෝ මෙතනින් මේක claim කරගන්න. හරි මම මේ විදිහට claim කරගත්තා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන පොඩි වෙලාවක් යනවා මෙතන send වෙන්න. ඔයගොල්ලෝ ටික වෙලාවක් ඉන්න. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේක send වුණා කියලා මෙතන කොළ පාටින් කරලා තියෙනවා. මේ විදිහට ඔයගොල්ලෝගේ transaction එකත් එක්කම වෙලා තියෙනවා. හරි දැන් අපි බලමු මේක ඇවිල්ලාද කියලා. එතකොට කලින් මේකේ wallet එකේ බිංදුවයි තිබ්බේ මගේ. එතකොට මේක ඇවිල්ලා බලමු. මේක ඔන්න දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 0.05ක් මේකට ඇවිල්ලා තියෙනවා. Ethereum 0.05ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වැඩිම ගාන ඔයගොල්ලන්ට 0.25ක් තමයි වැඩිම මේකේ mine කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ඔයගොල්ලෝ ආයේ නැවත මේක start දෙන්න ඕන. මේ විදිහට start දෙදී තමයි ඔයගොල්ලන්ට 0.25 ගානේ තමයි mine කරගන්න පුළුවන් වෙන්නේ මේකේ. හරි ඇත්තටම මේකේ ඔයගොල්ලන්ට 0.5ට වඩා වැඩියෙන් ඔයගොල්ලන්ගේ තියෙනවා. ඒ කියන්නේ 0.25ක් 0.25ක් ඔයගොල්ලන්ගේ wallet එකේ තියෙනවා නම් ආයෙ mine කරගන්නත් බැහැ. අඩු වුණාට පස්සේ තමයි ඔයගොල්ලන්ට mine කරගන්න පුළුවන් වෙන්නේ මේකෙන්. හරි එතකොට පැය 24න් 24ට ඔයගොල්ලන්ට මෙතන limitation එකක් තියෙනවා 0.25 ගානේ තමයි දවසකට ඔයගොල්ලන්ට mine කරගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මම දාලා තියෙනවා deploy කියලා address එකක් deploy කියලා link එකක් අන්න ඒ link එකට යන්න. link එක open කරගත්තාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් wallet website එක open වෙනවා. ඊට පස්සේ මෙතන wallet එක connect කරගන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ wallet එක connect කරලා ඔයගොල්ලෝ මෙන්න මෙතන Giva testnet එක select කරන්න. select කරලා මෙතන basic mode දාලා deploy කියන එක click කරන්න.
ඊට පස්සේ wallet එකෙන් ඔයගොල්ලන්ට මේක deploy කරගන්න වෙනවා. fee එකත් මේ විදිහට පෙන්නනවා. මේක confirm කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක complete වුණා කියලා පෙන්නනවා. ඔයගොල්ලන්ට තව ඒවා මෙතනින් ඕනනම් කරන්න පුළුවන් තව පාරක්. මේ විදිහට ඔයගොල්ලන්ගේ transaction ඒවා වැඩි කරගන්න. හරි ඔන්න දෙකක් මේ විදිහට ඔයගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. මේකේ ERC20 mode එක දාලා ඔයගොල්ලන්ට නමක් මෙතන දීලා symbol එකක් දීලා token එකක් create කරනවා වගේ මේක deploy කරන්න පුළුවන්. මම මේ විදිහට ඒකිනුත් මේ විදිහට create කරගන්නවා. මේ විදිහට නම දීලා symbol එක දීලා deploy කරගන්නවා. හරි ඒකත් මම මේ විදිහට confirm කරගන්නවා. හරි ඔයගොල්ලන්ට මේවා නම් වෙනස් කර කර මෙතන deploy කරන්න පුළුවන්. නැත්නම් basic mode එකෙන් deploy කරගන්න පුළුවන් එක දිගටම මේ විදිහට කරගන්න. දවසට කීපයක් මේකෙන් කරගන්න අනිවාර්යෙන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මම දාලා තියෙනවා මෙන්න මෙතන NFT එක mint කරගන්න කියලා. අන්න ඒ link එකට යන්න. ඒ link එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට කලින් වගේම මෙතන wallet එක මෙතනින් connect කරගන්න. හරි ඊට පස්සේ sign in දෙන්න. හරි ඔයගොල්ලෝ phone එකෙන් නම් දැනට ඔයගොල්ලෝ airdrop කරන්නේ ඔයගොල්ලෝ Mises browser එක Yandex browser එක use කරගන්න. Mises එකේ දැන් Android users වලට app එක පෙන්වන්න නැති වෙයි Play Store එකේ. ඒක APK එක තමයි ගන්න තියෙන්නේ. පරණ ගත්ත අය ඉන්නවා නම් Play Store එකෙන් ඒක දැනට use කරන්න. ඒක අවුලන්නේ uninstall කරන්නවත් මොකද කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඒක මම කිව්වා අමතර කරන්නක් විදියට. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ මෙන්න මේකට wallet එක connect කරලා ඔයගොල්ලෝ මෙන්න මෙතන task දෙකක් තියෙනවා complete කරන්න. එතකොට මෙයාලව follow කරන්න ඕන. ඒ වගේම මේ post එකට retweet කරන්න ඕන. හරි ඒක කරන්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලන්ට කෙලින්ම ඒ දෙක ක්ලික් කරලා back වෙලා මේක complete කරාම මෙතන ඉතාලිය වගේ තියෙන round එක ක්ලික් කරාම මේක complete වෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන mint කරන්න තියෙන්නේ. mint කියන බටන් එක ක්ලික් කරලා මේක mint කරන්න. හරි ඊට පස්සේ wallet එකේ මේ විදිහට confirm දෙන්න තියෙනවා. ඒක confirm දෙන්න. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන success කියලා මේ විදිහට වෙලා තියෙනවා. හරි අපි බලමු තව එකක් මේක mint කරන්න පුළුවන්ද කියලා. හරි ඔයගොල්ලන්ට මේක ඕන තරම් මේක mint කරගන්න පුළුවන්. එතකොට මේක version එක තියෙන දෙසැම්බර් 8 වෙනකන් ඕන තරම් ඔයගොල්ලන්ට මේක mint කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ එතනින් mint කරගන්න. හරි මෙතනදී තව එකක් ඔයගොල්ලන්ට තියෙනවා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා first කියලා බටන් එකක්. අන්න එක ක්ලික් කරලා ඒ වෙබ්සයිට් එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙතන Giva testnet එකේ 0.1ක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. පැය 24 28ට ඔයගොල්ලෝ ගන්න. ඒ වගේම මේ අනිත් ඒවාගෙත් ඔයගොල්ලන්ට මෙතන ගන්න පුළුවන්. මේ first කරගන්න පුළුවන් option තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ ඒ වගේ first කරගන්න මෙතනදී. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මේ වගේ first කරගන්න පුළුවන්. තියෙන ඔක්කොම ඔයගොල්ලෝ කරන ඔක්කොම first කරගන්න. අන්න දැන් මෙතන claim කියන එක ක්ලික් කරලා බලනවා first කරන්න පුළුවන්ද කියලා. හරි මෙයාලා follow කරන්න කියනවා. හරි මේ විදිහට මේ දෙක ක්ලික් කරලා ඊට පස්සේ මෙතන check කියන එක ක්ලික් කරනවා. හරි මේ pass එක ගන්න ඕන වෙන්න ඕන. මෙතන pass එක උඩ ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ pass එක තමයි ගන්න ඕන කියන්නේ ඔයගොල්ලෝ first ගන්නවා නම් ඔයගොල්ලෝ ඒක මේ විදිහට ගන්නවා නම් ගන්න. එහෙම නැත්නම් මේකේ first ගන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට කැමති දෙයක් එතනින් කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට normally අර විදිහට මෙතනදී මේ NFT එක ගන්න නැතුව pass එක ගන්න නැතුව අරගෙන mining කරලා විතරක් වැඩි කරන් යන්නත් පුළුවන්. මේක මම අමතරව කිව්වේ ඔයගොල්ලන්ට. සාමාන්‍යයෙන් මේකේ $4ක් වගේ යනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ෆී එක එහෙම ඔක්කොම $4කට ආසන්න ප්‍රමාණයක් යනවා මේක ගන්න නම්. මම ඉතින් මේක ගන්නවා කොහොමවත්. හරි. ඊට පස්සේ මෙතන මම ක්ලෝස් කරගන්නවා. හරි ඔයගොල්ලන් බලන්න පුළුවන් ඒකත් මේ විදිහට. හරි. දැන් මම මෙතෙන්ට ඇවිල්ලා මෙතන check කියන බටන් එක ක්ලික් කරනවා. හරි ඊට පස්සේ ඒකත් හරි. දැන් මෙතනින් මේ විදිහට මම claim බටන් එක ක්ලික් කරනවා. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන transaction complete කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඒක claim වුණා. පැය 24ක් ගියාට පස්සේ ආයෙ මට මෙතනින් claim කරගන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක මේ විදිහට ඇවිල්ලා තියෙනවා 0.1ක් මෙතන මගේ wallet එකට ඇවිල්ලා තියෙනවා මේ විදිහට ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. එතකොට මේ pass එක ගත්තොත් ඔයගොල්ලන්ට අනිත් මේවා තියෙන ඒ වගේ මෙතනින් first කරගනින්නේ හැකියාවක් තියෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන මෙන්න මෙතන deploy and gm කියලා මම link එකක් දාලා තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක තියෙනවා. මේකදී ඔයගොල්ලෝ මෙන්න මෙතන පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පල්ලෙහාට ගියාම මේකේ Giva testnet එක තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් Giva testnet එක තෝරගන්න. ඉතින් මෙතන Giva Sepolia කියලා තමයි තියෙන්නේ. එතකොට මෙතන GM on Giva Sepolia කියන එක මෙතනින් ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ මෙතන confirm කරන්න. හරි ආයෙ මෙතන මම මෙතන GM කියන එක ක්ලික් කරලා මෙතන confirm කරනවා. ඊට පස්සේ fee එකක් කැපිලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට GM successful send කියලා මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ ඕනනම් share කරන්න පුළුවන් මේ විදිහට. හරි ඊට පස්සේ
ආයෙ පැය 14කින් ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන්. මෙතන ෆර්ස්ට් කියලා ලින්ක් එකක් තියෙනවා. ඉතින් ගිහිල්ලා ආයෙ අර site එකටම යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට deploy කියන එක ක්ලික් කරන්න. deploy කියන එකෙත් ඔයගොල්ලෝ මෙතන බලන්න මේ තියෙන්නේ device body IP deploy කරන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ wallet එකෙන් confirm කරගන්න. හරි ඒකත් මේ විදිහට ඔයගොල්ලෝ complete කරගන්න. ඔයගොල්ලන්ට මේ deploy කරන කීප පුළුවන් ඒක අවුලක් නැහැ. ඔයගොල්ලෝ කරගන්න. හරි ඔය ටික තමයි ඇත්තටම මේකේ දැනට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඔය ටික ඔයගොල්ලෝ කරගන්න දවස් ගානේ මේකේ වැඩ කරන්න ට්‍රාන්සැක්ෂන් කීපයක් අඩුම 10ක්වත් මේක දවස් ගානේ වැඩ කරලා ඔයගොල්ලෝ මේ ටිකේම ඔයගොල්ලෝ කරගන්න මේ සයිට් ඔක්කොගෙම. ඒ වගේම ඔයගොල්ලන්ට ડોකියුමන්ට් එකක් මම දාලා තියෙනවා මේකේ මේ සයිට් එකේ. ඒක ගිහලා බලන්න පුළුවන්. ඔය ටික තමයි ඇත්තටම දැනට මේකේ වැඩක් විදියට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. මම හිතනවා වීඩියෝ එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා කීප දේවල්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙලා ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. ඒ වගේම නොදන්න යනවා දැනගන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ අදහස් පළවෙනි කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ ලයික් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම ජය වේවා.